එක වතුර වගේ. Yeah. ඒක එච්චරයි. Small fry. Hello. අද අපි බබල් ටී රේට් කරන්න හදන්නේ. හස්බන්ඩ් තමයි ඒ ටික ගෙනාවේ. අපි බලමු ඒවට රේටින්ග්ස් දීලා මොකද්ද හොඳම බබල් ටී එක, මොකද්ද හොඳටම ටේස්ට් එක එන්නේ සහ ප්‍රයිස් එකට වර්ත් මොනවාද කියලා බලමු අපි. අපි බබල් ටී මම 4ක් ගෙනාවා. අපි ඔක්කොම ගෙනාවා බ්‍රවුන් ෂුගර් බෝබා ටී. කන්සිස්ටන්සි එකක් තියාගෙන තමයි මම මේක ගෙනාවේ. බින්චුන් බ්‍රවුන් ෂුගර් බබල් ටී එක වියා ෆැමිලි බබල් ටී එකක් තියෙනවා. මැලේසියාවේ යාම අපි මෙන්න මේ බබල් ටී එක දැක්කා. ඒක ගොඩාක් ෆේමස් එක. තව දැන් අලුතෙන්ම ලංකාවට ආපු බබල් ටී එක්කෙනා තමයි කූල සිටි කියන්නේ. මීඩියම් එක ගත්තේ ලාර්ජ් එක නෙමෙයි මේක තමයි බින්චුන් එකට වඩා ලොකුයි. තව එකක් තියෙනවා. ඒක තමයි මේ එක්ස්පෙන්සිව්ම බබල් ටී එක. මේ හතර තමයි අපි අද රිවිව් කරන්න යන්නේ. මේක පැනලායි. මේක පැනලායි මේක මේක බිව්වට පස්සේ නිකන් වතුර වගේ. මේකට වඩා මේකේ තේරා තියෙනවා. කොයි එකේ තේරහ වැඩි? මේක තේරා තියෙනවා. ඒ දෙක එච්චරයි. මේක තමයි තේරා එන්නේ හොඳට. ඕක. මේකේ පැණිලා වැඩි තේරාට. මේක මිස් විනි. මේක බින්චුන් එක. මේක කූල සිටි. මේක ඩියා ෆැමිලි. Wrong. ඒක රහ හොඳද? Small fry. මේක තේරහ වැඩි. ඒක හොඳට බිව්වම ඔක්කොම මික්ස් වෙලා තේරහ. හොඳ බැලන්ස් ටේස්ට් එකක් කරන ටැපියෝකා එකක් හොඳයි ඒක. හොඳ ෆ්‍රෙෂ්. Yeah. ඒක නම් අපෝ වර්ස්ට් ආ. ඒක පැණි රහ වැඩිම වැඩි. මේ ටැපියෝකා එක හපන්න බෑ. මේක තේරහ වෙනස්. මේක තේරහයි මේක තේරහයි තමයි මට හොඳටම ටික්. ටී ටේස්ට් එක ආවේ. මේක ටැපියෝකා එක ඉච්චර ක්වොලිටි නෑ. මේක මිස් විනි වෙන්නේ නැති ඒක තේරහ මට හොඳට පුරුදුයි. දැන් මේක තමයි අපේ දවල් කෑම එක අද. රෑන්කින් එක best to worst. මේක ටැපියෝකා එකට උත්තර මම ආසයි හරි හොඳ ෆ්‍රෙෂ් ඉන්න මේක මට බෙස්ට් ඉතින්. ඉතින් මේ දෙක කම්පෙයාර් කරද්දි මේක නම් වර්ස්ට්. මාත් මේකට ඇග්‍රි. මේ හැබැයි මට හිතෙනවා මේක ඉස්සරහින් තියන්න මේකට වඩා ඒ වැලියු එක විදියට බලද්දි මේක 480යි. සරි වැලියු පැත්තෙන් බලද්දි මෙන්න මේක තමයි ඕඩර් එක. නේද? මේක තමයි හොඳම. ඊට පස්සේ මේක not worth. Taste wise මම කලින් එකටම agree. මේකයි එකම level එකේ වගේ තියෙන්නේ ටිකක්. මේකත් මේ තුනම හොඳයි. මේක ඇරෙන්න. මම හිතුවා පැනලා වැඩි නිසා මේ අමුතු මේක මොකක්ද කියලා හිතාගන්න බැරුව මම හිතුවා මේක වෙන්නේ දිහලන් කියලා. මේක හොඳයි මේ බබල් ටී හොඳ තැන. මේකත් බොන්න බින්චුන් එක අපි මේ අතරලා හිටියේ රහ නැහැ කියලා. බලද්දි අපි biased ටීෂර් එකෙන් බොද්දි ඒක තමයි හොඳම එක එදා ඉඳන් මට නම්. අපි හැබැයි ඉතින් ආයේ දවසක රට ගිය වෙලාවක බින්ජුන් එකක් උසන් ගිහින් බලන්න ඕන. රාහ එකද කියලා. එකකම් බබල් ටී දීලා සිටින් ඉන්න. බයි.